දැන් මේ පෙන්වන්න හදන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරන්න නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙනවා රටේ සංවර්ධනය අඩාල කරලා රටේ බලය අල්ලන්න තමයි මේ සැලසුම් කරන්න කියන කතන්දරය තමයි මේ හදන්නේ. සාරි සහ ලෙන්ගා සඳහා buy one get one free offer ලංකාවේ අංක 1 සන්නාමය ශල්වා බ්‍රයිස්. මේ අසත්‍ය ප්‍රචාරය මේ බොරු ප්‍රචාරය ආණ්ඩුවේ මාලිමා ආණ්ඩුවේ පැලවත්තේ මේ බොරුව කොච්චර සමාජයට ඛේදවාචකයක් වෙලා තියෙනවද කියලා කිව්වොත් මේ අසත්‍ය ප්‍රචාරය මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රචාරය කරලා තිබ්බා. ඒ කවුද කින්න මන්ද කියලා නම් කියලා වැඩක් නැහැ. මොකද නම් කිව්වට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුද කියලා මිනිස්සු දන්නේ නැහැ. අදාළ තොරතුරු ටික අපි පරීක්ෂණ වලට බාර දීලා තියෙන්නේ. දැන් මේ පෙන්වන්න හදන්නේ මාලිමා ආණ්ඩුව මේ රජය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යනවා. මේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරන්න නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙනවා රටේ සංවර්ධනය අඩාල කරලා හදන දේවල් කඩලා හරි නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව රටේ බලය අල්ලන්න තමයි මේ සැලසුම් කරන්න කියන කතන්දරය තමයි මේ හදන්නේ. රටේ සංවර්ධනය විනාශ කරනවා සංවර්ධනය හදන දේවල් කඩනවා නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ කියන කතාව තමයි මේ සමාජය තුල මාලිමාවේ ප්‍රචාරණ යාන්ත්‍රණය හදන්නේ. ඒකට මම පිළිතුරක් දෙන්නම්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඔය පක්ෂේ හදපු දවස් ඉඳලා රාජ්‍ය දේපල මහ ජනතාව සතු රාජ්‍ය දේපලත් එක්ක ගනුදෙනු කරේ කොහොමද? මහින්ද රාජපක්ෂ කියන මේ රට සංවර්ධනය කරපු නායකයාගේ පක්ෂය පොදුජන පෙරමුණ හැටියට අපි මේ රටේ මහජන දේපල රාජ්‍ය දේපලත් එක්ක කොහොමද ගනුදෙනු කරේ කියන එක මම දැන් පැහැදිලි කරලා පෙන්නන්නම්. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැරලි දෙකක් ගැහුවා. මේ කැරලි දෙකෙන් 88 89 කාලවකවානුව තුලදී පමණක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ දේශපාලන මණ්ඩලයේ වාඩි වෙලා ගත්ත තීන්දුව ප්‍රකාරව සිදු කරපු රාජ්‍ය දේපල හානිය විතරක්. එතන පෞද්ගලික දේපල නැහැ. සිද්ධ කරපු ඝාතන සම්බන්ධව නැහැ. රජයේ දේපල වලට මහා ජනතාවගේ බදු මුදලින් මේ රටේ හදපු දේපල වලට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට කරපු හානිය තමයි මේ. ලංගම බස් රථ 600කට අධික ප්‍රමාණයක් ගිනි තිබ්බා විනාශ කළා. ලංකාව පුරා බස් ඩිපෝ වලට ගිනි තිබ්බා පහර දුන්නා. දුම්රිය එන්ජින් හා මැදිරි 100කට අධික ප්‍රමාණයක් ගිනි තිබ්බා. දුම්රිය ස්ථාන 70කට අධික ප්‍රමාණයක් ගිනි තියලා පහර දුන්නා. විදුලි ට්‍රාන්ස්ෆෝමර් 150කට ආසන්න ප්‍රමාණයක් ගිනි තිබ්බා. විදුලි රැහැන් කැපුවා. කුළුණු විනාශ කළා. සමූපකාර වෙළඳසල් 700කට අධික ප්‍රමාණයක් මංකොල්ල කාලා විනාශ කරලා දැම්මා. ග්‍රාමීය තැපැල් කාර්යාල 400කට අධික ප්‍රමාණයක් රට පුරා මංකොල්ල කාලා ගිනි තිබ්බා විතරක් නෙමෙයි මුද්දර වැනි දේවල් හොරකම් කරගත්තා. ඊළඟට ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගිනි තිබ්බා. මේකේ ප්‍රධාන අරමුණ උනේ එවකට රජයේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන සතුව තිබුණු ට්‍රැක්ටර් රථ සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර වලට හානි කිරීම. ඊළඟට රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුළුණු වලට පහර දුන්නා. රියොස්ටන් සහ රදැල්ල සම්ප්‍රේෂණ කුළුණු වලට සිදු කරපු අලාභ හානි හොඳම උදාහරණ. ඊළඟට රජයට අයත් තේ සහ රබර් වතු වල තිබුණු යන්ත්‍ර සූත්‍ර වලට අර කලින් කිව්වා වගේ ඒ යන්ත්‍ර සූත්‍ර ඉලක්ක කරලා විනාශ කිරීම සිද්ධ කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ නේවාසිකාගාර, නිල නිවාස, රෝහල් සහ වෙනත් රජයේ ගොඩනැගිලි ගණින්න බැරි ප්‍රමාණයකට දේපල හානි සිද්ධ කරලා තියෙනවා. විතරක් නෙමෙයි රජයේ බැංකු මංකොල්ල කාලා සල්ලි හොරකම් කරපු හැටි අමුතෙන් මතක් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ටිකෙන් විතරක් කියන්නේ පෞද්ගලික දේපල වලට කරපු හානිය නැතුව, පුද්ගල හානි නැතුව, නිලධාරීන්ට රාජ්‍ය සේවකයන්ට වැඩට යන්න එපා කියලා තර්ජනය කළා ආර්ථිකයට කරපු බලපෑම් වලට අමතරව භෞතික දේවල් දැන් ඔය අපිට කියන බොරුව ටැප් කැඩුවා කියලානේ. ඒ ටැප් කැඩුව බොරුව පන්නේ ඇත්ත ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙනවා 88 89 පමණක් රුපියල් බිලියන 500කට. දැන් පොහොට්ටුව හැටියට අපි කරේ අපේ නායකයෝ කරේ මේ රටේ පාරවල් හදපු එක, අධිවේගී මාර්ග හදපු එක, වරායවල් හදපු එක, ගුවන් තොටුපළවල් හදපු එක, පාසල් විශ්වවිද්‍යාල හදපු එක, යටිතල පහසුකම් සංවර්ධනය කරපු එක, යුද්ධය ඉවර කළා යාපනයේ අර කෙරවලට වෙනකම් පාරවල් ටික හදලා ලයිට් ටික දීලා වතුර ටික දීලා ටෙලිෆෝන් ටික දුන්නා මිනිස්සුන්ට. අපි මේ රටේ රාජ්‍ය දේපලත් එක්ක මිනිස්සු භුක්ති විඳින දේපලත් එක්ක ගනුදෙනු කරේ එහෙම. ඒ නිසා අන්න ජනාධිපතිතුමනි, ටිල්වින් ලේකම්තුමනි, නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමතුමාට මේ ප්‍රචාරණ යාන්ත්‍රණ නායකත්වය දෙන ඔය සියලු දෙනාටම කියන්න තියෙන්නේ අපිට පිටකොටුවේ බස් වලට එක ටැප් එකක් කරලා කරන්න දේශපාලනයක් නැහැ. අපේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිවල තියෙන රටේ දේපල වලට හානි කරන එක නෙමෙයි. රටට දේපල ගෙනල්ලා දුන්න එක. රටට දේපල ගොඩ ගහපු එක අපි කරේ. ඕගොල්ලෝ කරේ විනාශ කරපු එක. මේ තමයි ශේෂපත්‍රය. මේ තමයි ජවිප ශේෂපත්‍රය සහ පොහොට්ටුවේ ශේෂපත්‍රය. මේ තමයි විජේවීර සහ අනුර කුමාර දිසානායකගේ පක්ෂයේ ශේෂපත්‍රය සහ මහින්ද රාජපක්ෂගේ ශේෂපත්‍රය සහ කොළඹ නගරය මේ සංවර්ධනය ගැන ඕක අලුතෙන් හදපු එකක් නෙමෙයි. ඕක තිබ්බෙකට තීන්ත ගාපු ටික. හැබැයි එහෙම හරි කරන එක ගැන සතුටුයි. මොකද අවුරුදු 5ක් නිකන් වේලි මේ රටේ ඉන්න ඕනේ නැහැ. හැබැයි නගරයක් හදනවා කියලා කියන්නේ වෙන වැඩක්. ඒ කියන්නේ බිල්ඩින් ටික හදලා තීන්ත ගන්නවා වගේ වැඩක් නෙමෙයි. නගරයක් හදනවා කියනකොට ඒක පිටිපස්සේ තියෙනවා වෙනම හදාරන්න ඕනේ සමාජ විද්‍යාත්මක කාරණා, මානව විද්‍යාත්මක කාරණා, ආර්ථික කාරණා වගේ දේවල්. මේ කිසිම දෙයක් අධ්‍යයනය කරන්නේ නැතුව, කිසිම වැඩපිළිවෙලක් නැතුව තීන්ත ටිකක් ගාලා ඒ තීන්ත ටික ගන්න විලං කරාට වැඩිය තීන්ත ගෑවා කියන එක මිනිස්සුන්ට කියන්න ප්‍රචාරණ යාන්ත්‍රණයක් හදලා
අන්තිමට ටැප් ටික කැඩුනට පස්සේ දැන් ඉතින් අර මොකද්ද වෙලා වගේ මරලා තෝනි දෙන්න එපා. ඔයගලන්ට වැඩපිළිවෙලක් නැහැ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.